ආවඩා ආයු බොහෝ වේවා. ඉතින් 2026 ජනවාරි 1 වෙනිදා අපි හාහා පුරා කියලා අලුත් වැඩක් ආරම්භ කරා. පහතරට බෙන්තර සම්ප්‍රදායේ ශාන්ති කර්ම පිළිබඳ ඔබ හමුවේ ගෙනහැර දක්වා. ඒ සඳහා අපිත් සමග අදත් සම්බන්ධ වෙනවා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු බාහිර කතිකාචාර්ය ඒ වගේම බෙන්තර සම්ප්‍රදායේ පාරම්පරික නර්තන ශිල්පී ශාන්ති කර්ම ශිල්පී හේමචන්ද්‍ර වීරසිංහ ගුරුතුමා. ආයුබෝවන්. ඔව් ගුරුතුමනි. මට හිතුණා අද විශේෂ ප්‍රශ්නයක් අහන්න. අපි දැන් මේ කතා කරන්නේ බෙන්තර සම්ප්‍රදාය ගැනනේ. ඔව්. ඉතින් ගුරුතුමනි මේ දැන් අද ගත්තොත් සම්ප්‍රදායන් හැමතැනම තියෙනවා. ඔව්. මාතර සම්ප්‍රදාය කොළඹත් තියෙනවා. දැන් මං හිතන්නේ උඩරට සම්ප්‍රදාය වැඩි හරියක් මෙහෙත් අපි දකින්න නටනවා. එහෙම තියෙනවා. දැන් අපි කතා කරන්නේ මේ බෙන්තර සම්ප්‍රදාය ගැන නිසා මම ඔබතුමාගෙන් අද මුලින්ම දැනගන්න කැමති බෙන්තර සම්ප්‍රදායේ නර්තනය මේ ශාන්ති කර්ම මොන පළාත්වලද මොන පළාතක් කේන්ද්‍ර කරගෙන මොන සීමාවන් තුල මොන ප්‍රදේශ තුල විහිදී පැතිරී තිබුණාද කියලා දැනගන්න කැමතියි. බෙන්තර සම්ප්‍රදාය කියලා කිව්වම බෙන්තර ආශ්‍රිත මුල ආරම්භ වෙලා තියෙන බෙන්තර. ඊට පස්සෙ මේක විහිදිලා ගියා. මෙතන ගියාම බලපිටිය, අම්බලන්ගොඩ, අහුන්ගල්ල, ඌරගහ, කරම්දෙනිය එතනින් ගියාම කෝරළේ පළාත් වලට වලල්ලාවිට, වැලිපැන්න ඔය ආදී මේ ප්‍රදේශවල විසිරලා ගියා. නමුත් අර මූල බීජය මේක හදාගත්තු රූපේ බෙන්තරෙන් හැදිච්ච නිසා ප්‍රදේශීය වශයෙන් නිසා මේක බෙන්තර කිව්වා. එහෙම නැතුව මේ නර්තනය ඉගෙන ගන්න බෙන්තර කෙනෙක්ම නොවිය යුතු. බෙන්තර කෙනෙක්ම විය යුතු නැහැ. මොකද මේක උඩරට සම්ප්‍රදාය මේ නටනවා නේ. පහතරට සම්ප්‍රදාය ඒගොල්ලෝ නටන අයිතියක් නැත්තේ නේ. මේවා පොදු වස්තු. මේ රටේ දේපල. ඕන කෙනෙක්ට මේ තමන් කැමති සම්ප්‍රදායක් හදාරන්න පුළුවන්. මේක මගේ, මේක මටයි, මේක මගේ පරපුරේ. එහෙම ලියාගත් ඉඩකඩ මගේ ලියන්න බෑනේ. ඔව්. ඒතර ගුරුතුමනි මම දෙවනුව දැනගන්න කැමතියි. අපි දැන් පැහැදිලි කිරීමක් ලබා ගත්තා මේ බෙන්තර සම්ප්‍රදාය කොයි ප්‍රදේශයෙන් ආරම්භ වෙලා කොපමණ ප්‍රදේශ කුල විහිදී පැතුණාද කියලා. මේ විශාල ප්‍රදේශයක් තුළ මේ බෙන්තර සම්ප්‍රදාය විහිදී පැතිරලා තිබුණා. එතකොට මට ඔබතුමා සමහර විට මම නොකියවිච්ච පළාත් ඕන තරම් ඇති. ඒ පිළිබඳව මේ මතකේ මට කියාගෙන යන තරම් මේ හිතේ තියාගෙන ඉන්න බෑනේ. සමස්තයක් විදිහට ඔබතුමා කියපු ප්‍රදේශවල මේ බෙන්තර සම්ප්‍රදාය පැතිරලා තිබුණා. අදටත් පැතිරලා තියෙනවා කියන එක තමයි ඔබතුමාගේ අදහස. ඔව් ගුරුතුමනි. මම දෙවනුව දැනගන්න කැමතියි අද දවසේදී. දැන් ඔබතුමා අපිට දෙවෙනි වැඩසටහනේදී කිව්වා මේ ශාන්ති කර්මයක් තුළින් මොන ගුරුකුලයේ වුණත් මොන සම්ප්‍රදාය වුණත් අවසාන සහ ඒකායන බලාපොරොත්තු රෝගියා සුව කිරීම. ඒ වගේම මට දැනගන්න ඕනේ මේ ප්‍රේක්ෂකතුන්ට අපිට දැනගන්න ඕනේ මොනවද මේ බෙන්තර සම්ප්‍රදාය ඇතුළත ඒ ශාන්ති කර්ම ශිල්පී තුළින් ඇදුරන් තුළින් කෙරුණු ශාන්ති කර්ම මොනවාද කියන එක. විවිධ ශාන්ති කර්ම මොනවද කියලා. ඔව්. ශාන්ති කර්ම කිව්වහම මේක කොටස් කීපයකට බෙදෙනවා. පොඩි ශාන්ති කර්ම තියෙනවා. ලොකු ශාන්ති කර්ම. දැන් අපි මූලිකවම ගන්න ශූන්‍ය ශාන්ති කර්ම කියන එක. ඔව්. ශූන්‍ය ශාන්ති කර්ම ගත්තාම විශාල පිරිසක් සම්බන්ධ වෙන පෙරවාදන ශිල්පී දෙතුන් දෙනෙක්වත් අඩු තරමේ ඉන්නවා. ඒ ශූන්‍ය ශාන්ති කර්ම. මොකද අපි පසුව මේක ශාන්ති කර්මට විස්තර කතා කරනවා. ශූන්‍ය ශාන්ති කර්ම මේක. ඊට පස්සේ ඒකේ භාගයේ කියන කොටසක් කියලා අපි කියනවා බහැරනේ තියෙනවා හත්තලි දුරි. ඔව්. ඒ අටමහලක් විතර ගන්න ශූන්‍ය වීදියක් ගහන්නේ. ශාන්ති කර්ම ඒ කියන අරකේ භාගය. ඊගාවට සංයමම ගන්න. දැන් 18 සඳකල ප්‍රචලිත වුණාට මේක සංයමම කියන ශාන්ති කර්ම. සංයකම් කියන ශාන්ති කර්ම තමයි දැන් මේ 18 සන්නි කියලා 18 සන්නි කියන කොටස තියෙන්නේ මේ සංයකම් කියන ශාන්ති කර්ම ඇතුළත. ඒකේ තියෙනවා සන්නි 18ක් තියෙනවා, වාලි 18ක් තියෙනවා. තුන් සමයේ මේ යකුන්ට 12 දෙනවා. එතකොට ශරත එනවා. අපි මේ ශාන්ති කර්මයේ පිළිබඳව කතා කරනකොට වැඩි විස්තර කතා කරනවා.
ඊගාවට තව තියෙනවා බලි ශාන්ති කර්ම. බලි ශාන්ති කර්ම ඇත්තටම කියන කනගාටු බෙන්තර සම්ප්‍රදායයෙන් ඉදි මහත්තයලා වගේ කොටස් නැතුණට පස්සේ ඒක අපි ඇත්ත කතා කරන්න බෑ. ඔව්. විය කියලා ගිහිල්ලා දී. ඒක වෙන්නේ නැති වෙලා ගිහිල්ලා. පොදු ශිල්පීත් නැහැ. දැන් ඒකේ අඩු ඒ වගේ භාගයට අර අපි ඉස්සෙල්ලා කතා කරනවා වගේ බලියෙන් භාගයෙන් කොටසක් වගේ තමයි මොකද්ද මේ ග්‍රහ පූජා. ග්‍රහ පූජාව එතකොට මොකද මල් බලිය අනේ ආදී තාම ටිකක් රැකිලා තියෙනවා. මොකද ඒකට හේතුවක් තියෙනවා. මොකද ධාර්සනයක් කරනවා වගේ නෙමෙයි බලියක් කරනවා කියන්නේ. මෙතනදී ශිල්පී සාන්තිකර්ම ශිල්පියෙක් න දැනට එන්න වෙනවා. සෑම අතින්ම දක්ෂ සෑම අතින් මොකද අපි සාන්තිකර්ම ගැන කතා ඔව් අපි ඉවරකට දෙමු. එතකොට තව කියවනත් නම් මොකද්ද මේ කළු කුමාර සමය. විශේෂ සාන්තිකර්ම. ඒ ගර්භ සංරක්ෂණ සාන්තිකර්මයක්. ඔව්. දරුවා බබාල නැති අම්මලා අයට නූල් බැඳලා ඒක අපි දුටු සත්‍ය කරපු දේවල් තියෙනවා. බෙන්තර. බෙන්තරට විශේෂ වූ කළු කුමාර සාන්තිකර්ම. ඒකදී මාතරදී බොහෝ වෙලාවට රට ඇකම කියන සාන්තිකර්ම මුලට එනවා. තව සාන්තිකර්මත් එතුමල්ල ඇති. අපිට ඒක මම දන්නේ නැහැ. ඒක ගොඩාක් කියන්නේ. ඔව්. තවත් ඒ ආශ්‍රිත තවත් කෙරු ශාන්තිකර්ම තියෙනවද මේ බෙන්තර සම්ප්‍රදාය? දන්නවද? ඒකට හේතුව දැන් සමහර ශාන්තිකර්ම දැන් අපි හිතමු මේ බහිර පූජා. ඔව්. තමයි මේක සම්ප්‍රදාය තුනේම තියෙනවා. තුනේම තියෙනවා. බෙන්තරක් තියෙනවා. අයිගාවට දරහැව කියන තුයි. ඔව්. මරණාසන්න ලෙඩෙකුට කරන ශාන්තිකර්මය. ඔව්. ඒකත් බෙන්තර සම්ප්‍රදාය තියෙනවා. අනිත් සම්ප්‍රදායන් තුනේම තියෙනවා. ඊට අමතරව මාතර සම්ප්‍රදාය තව තුවෙල් තියෙනවා. කියන්නේ ඒ අයට ආවේනික වෙච්ච. ඔව්. හොඳයි ගුරුතුමනි. අපි මේ හොඳ දැනුවත් වීමක් ලැබුවා මොනවද මේ බෙන්තර සම්ප්‍රදාය තුළ කෙරුණු ශාන්ති කර්ම විශේෂයෙන්ම ශූන්‍යයන් ශාන්ති කර්මය, සංඥකුන් ශාන්ති කර්මය, කළු කුමාර ශාන්ති කර්මය, ඒ වගේම දැනහැව, හත්අඩි තොවිලේ, ග්‍රහ පූජාව, බලි ශාන්ති කර්මය මේ වගේ විවිධ මම හිතන්නේ ඊට අමතරව පොඩි ශාන්ති කර්මත් ඇදුරුතුමන්ලා අතින් කෙරුණ කුඩා ශාන්ති කර්ම ඇදුරුකම් වගේ දේවල්. ඔව් ඒවා ශාන්ති කර්ම ගණයට වැටුණට ශාන්ති කර්මයක් ආරම්භ කරන මූලික කටයුතු. මූලික සිත් කටයුතු. දැන් අපි කලහක් කරන් තියෙනවා අලු කුමාර සමන්ත. ඔව්. ඒක ශාන්ති කර්මයක් තමයි. ඔය යහපතක් කරන තමයි කරන්නේ. නමුත් මේකෙන් පටන් ගන්න ආරම්භයක්. ආරම්භයක් ඒකේ දිගුව තමයි අපි දිගුව තමයි ශාන්ති කර්ම. කතාන ශාන්ති කර්මයෙන් අපි එතනදී කතා කරමු මේ පිළිබඳව වඩා විස්තරාත්මකව. ඔව් ඉතින් ඇදුරුතුමනි මම හිතනවා හොඳ දැනුමක් ලබා ගන්න ඇති අපි මේ බෙන්තර සම්ප්‍රදාය ගැන කතා කරන නිසා මොනවද මේ බෙන්තර සම්ප්‍රදාය තුල කෙරුණු ශාන්ති කර්ම කියලා. අපි ඒ වගේම ඇදුරුතුමනි බලාපොරොත්තු වෙනවා ඉදිරි වැඩසටහන් වලදී මේ එක් ශාන්ති කර්මය අරගෙන පිළිබඳව තවත් විස්තරාත්මකව කොහොමද ඒ තුලින් මේ ආතුරය හෙවත් රෝගියා සුවපත් කරන්නේ ශාන්ති කර්ම කියන්නේ මොකද්ද? මේ ශාන්ති කර්මයේ ඉතිහාසය මොකද්ද? මේක හැදුනේ මොකද්ද? මොනවද මේකට ඇතුළත් විය යුත්තේ? දැනට නොකරන කෙරෙන. ඔව් ඒ හින්දා මම හිතනවා මේ වැඩසටහන ඉතා වැදගත් වැඩසටහනක් වේවි අපේ ඉගෙන ගන්න දූල පුතාලට නරඹන්නන්ට. ඒ වගේම මම හිතනවා මේක මගේ දැනුම හැටියට ජාතික මෙහෙවරක්. කවදා හරි මේව සංරක්ෂණය වෙලා තිබ්බහම තවත් ඉදිරියට උනත් කෙනෙක්ට බලන්න පුළුවන්, උපයෝගී කරගන්න පුළුවන්, අධ්‍යයනය කරන්න පුළුවන් ලොකු මෙහෙවරක් වෙයි කියලා. ඔව් මමත් හිතනවා මටත් හොඳයි මේ වැඩසටහන හේතුව මගේ හදවතේ තියෙන ටිකක් තියෙනවා. මේ සමහර ශාන්ති කර්ම වල එළියට ආපු නැති, ප්‍රචලිත වෙලා නැති, තාම රංගමඩලට නාපු. ඒ තර්කවාදීව මම ඒක ඉදිරිපත් කරනවා. ඔව් කතා කරන වෙලාව. අපි ඒකම තමයි මේ හේමචන්ද්‍ර වීරසිංහ කියන ඇදුරුතුමන්ව මේ වැඩසටහන සඳහා යොදාගත්තේ. ඔහු ළඟ තියෙන හොඳ තර්කානුකූල බුද්ධියක්, විචක්ෂණ බුද්ධියක්, දැනුමක් සහ විශේෂයෙන්ම මේ සම්ප්‍රදාය රැක ගන්න ඕනේ කියන දැඩි උවමනාව. ඒ දැඩි උවමනාව මතමයි සහ තුමානන්ට අපේ පැරණි ඇදුරුතුමන්ලා ගුරුතුමන්ලා එක්ක වැඩ කටයුතු කරපු හොඳ අත්දැකීමුත් තියෙනවා. දැකපුරුද්ද කළපුරුද්ද කියන දෙකම තියෙනවා. පළපුරුද්ද. ඉතින් ගුරුතුමනි
එනිසා අපිට මම හිතනවා මේ ආරම්භ කරපු වැඩේ ඉතාමත් සාර්ථක ලෙස ඉදිරියට කරගෙන යන්න පුළුවන් වේවි කියලා. ඔබතුමාට අපි දීර්ඝායුෂ පතනවා. ආයුබෝවන්. අයිබෝවන්.